my channel. කොහොමද ඉතින් යාළුවනේ ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්න ඇති කියලා. ඉතින් මං අදත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතන බ්ලොග් එකක් අරගෙන තමයි ආවේ. ළමයි මාත් ටිකක් මහත කෙනෙක්නේ. ඉතින් මාත් එව්වා කෙට්ටු වෙන්න ලේසි ක්‍රමයක්. ඉතින් මට එතකොට තමයි දැනගන්න ලැබුණේ මේ චියා සීඩ් වලිනුයි මින්ච් කොළ වලිනුයි අපිට කෙට්ටු වෙන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම මේ චියා සීඩ් වලට පුළුවන් අපේ බර අඩු කරන්න, හදවත් රෝග සුව කරන්න, දියවැඩියාව පාලනය කරන්න, දන්ත සෞඛ්‍යයට සම වයසට යන එක නවත්තන්න වගේ දේවල් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ළමයි මේ මින්ච් වලට පුළුවන් සීනි පාලනය කරන්න, බර පාලනය කරන්න, ආහාර ජීර්ණය පහසු කරන්න, ඊට පස්සේ ආමාශය ආම්ලිකතාවය අඩු කරන්න, ශරීරයේ විස ඉවත් කරන්න වගේ ගොඩක් බෙනිෆිට්ස් මේ දේවල් වලින් අපිට ගන්න පුළුවන්. ඉතින් දැන් බලමු අපි මේ චියා ඩ්‍රින්ක් එක හදාගන්නේ කොහොමද කියලා. ඔය එතන තියෙනවා ළමයි මින්ච් කොළයි, චියා ඇටයි. එහෙනම් දැන් බලමු මේ චියා ඩ්‍රින්ක් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි මේ ටික එකතු කරගත්තට පස්සේ අපි මේක හොඳින් මික්ස් කරගන්න ඕනේ. මේ චියා සීඩ්ස් ටික මේ වතුරකට කරලා ගන්න. ඊට පස්සේ අපිට මේකට අනිවාර්යෙන් දෙහි දාන්න ඕනේ. දැන් මට දෙහි ඒ රසට ආසන්න තියෙද්දි මම දෙහි දාන්නේ නෑ ළමයි. ඔයාලා මේක හදනවා නම් හදද්දී අනිවාර්යෙන්ම දෙහි දාගන්න අමතක කරන්න එපා. හරි අපි ඊළඟට බලමු බීට්‍රූට් වලින් ලස්සන වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම නම් අපිට බ්ලීචින් ක්‍රීම් ඒ දේවල් ගන්නවට වැඩිය අපිට ස්වභාවිකවම ලස්සන වෙන්න පුළුවන් මේ බීට්‍රූට් වලින්. මොකද ඒක අපේ ඇඟටත් හොඳයි, හිතටත් හොඳයි. මේ බීට්‍රූට් වල අපිට තියෙන බෙනිෆිට්ස් තමයි හැම වේලෙන එක නවත්වනවා, හිස කෙස් වර්ධනය වෙනවා, ඒ වගේම පිළිකා ඇති වෙන එක නවත්තන්න වගේම වයසට යන එක නැති කරගන්න මේ බීට්‍රූට් වලින් අපිට පුළුවන්. එහෙනම් අපි බලමු දැන් මේ බීට්‍රූට් ජූස් එක අපි හදාගන්නේ කොහොමද කියලා.
හරි ඉතින් මම බීට්‍රූට් ටික බ්ලෙන්ඩ් කරලා ඒ ටික පෙරාගෙන ආවා. දැන් මේක බෝටල් එකකට දාගන්න ඕනේ. අපිට මේක ෆ්‍රිජ් එකේ දාගෙන උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම නම් ওই ටික හදාගත්තා පස් 3කට වගේ. ඔයාලට සතියක් වගේ වුණත් මේක තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රමාණයත් එක්ක වතුර ප්‍රමාණය ගන්න ඕන, බීට්‍රූට් ප්‍රමාණය, මේ දේවල් වෙනස් වෙනවා ළමයි. අපි හැමදාම උදේට මේකෙන් වීදුරුවක් වගේ බොනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි ඉතින්. හරි ළමයි, ඔයාලත් මේ chia seed drink එකයි බීට්‍රූට් drink එක දෙකම හදලා පාවිච්චි කරලා බලන්න. ඇත්තටම මේක ගොඩක් හොඳයි. එහෙනම් අලුත් vlog එකකින් ආයේ නම් channel එක subscribe කරන්න ළමයි.